මේ ඔලමයට තාම බැරි වුණාද ඔය ළමයා නලවන්න? අර පාරට ඇහෙනවා ළමයානේ සද්ද. මම මේ කියලා යන්නාවේ දැන් මේ මට ලැජ්ජාවේ බෑ. අර සුමන නංගි මගෙන් අහනවා මම පාරේ ඉන්නකොට ලේලිට තාම බැරිද ළමයා නලව ගන්න. දැන් පැය කීයක ඉඳලා අඬනවද කියලා මගෙන් අහනවා. අනේ අනිත් මම මේ වගේ මලවිකාරයක් මේ දැක්කම. ඕවා මේ පන්ති දාලා මේ උගන්නන්න ඕනේ ඒවා නෙමෙයි අම්මලාට. මොකද ඔයා විතරද මේ ළමයි හම්බෙලා ඉන්නේ? පළවෙනි වතාවට. මේක මේ හැසිරෙන්නේ මෙයාට විතරක් ළමෙක් හම්බුණා වගේ. කනක් ඇහෙන්නේ නැහැනේ දැන් පැය කීයක ඉඳලා ළමයා අඬනවද? ළමයා නලව ගන්න තාම දන්නේ. දැන් ළමයා හම්බෙලා දවස් කීයක්ද? කොහෙන්ද මේ? මම පොඩ්ඩක් ටවුන් එකට ගිහින් එන්නම්කෝ අම්මේ. මේ මම මේ උඹට කියන්නේ කියලා උඹේ ගෑණිට පොඩ්ඩක් කියපන්කෝ මේ ළමයා නලව ගන්න ළමයා නාව ගන්න. ඕවා පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා. මොකද්ද මේ? එයා නෙමෙයි මේ ලෝකෙ මේ පළවෙනි වතාවට ළමයි හම්බුනේ එකම අම්මා. ඕවා මේ කවුරුත් අමුතුවෙන් උගන්නන්න ඕන දේවල් නෙමෙයි. ඈ ළමයාට කිරි දෙන්න දන්නේ නෑලු. අනේ අම්මේ මේ මම මේ බොහොම කරුණාවෙන් කියන්නේ. මම දැන් දවස් ගාණක් බලාගෙන අම්මා මල් කිව කණ්ඩ හදනවනේ. අම්මා හරියට ලැජ්ජ වෙන්න ඕනේ අම්මත් ගෑණියෙක් විදිහට ඔහොම කතා කරනකොට. අනේ උඹ ඕනි මගුලක් කරගනි. මට නම් කමන්නේ නැහැ ඉතින්. මට මොකද මගේ ළමයෙක් ඈ. අපි ඉතින් මේ කියන්නේ උඹලගේම හොඳටනේ. උඹටත් ඉතින් මොනෑම කිව්වත් ඉතින් ගෑණිනේ හරි. අපි වැරදීනේ. ඒක තමයි අද උදේ නංගිමයි කතා වුනේ. තාම මේ ළමයාට කිරි දෙන්න දන්නේ නැහැ, ගුඩුස්සර ගන්න දන්නේ නැහැ, ළමයා නාව ගන්න දන්නේ නැහැ. එයා දෙන්න කැමතිත් නැහැ කාටවත්. ළමයා දෙන්න කැමතිත් නැහැ ඒ ලොකුකමට. අනේ අම්මේ මේ නිකන් විකාර කතා කරන්න එපා. ගෑනු කවුරුත් ඕවා උප්පත්තියෙන් ඉගෙනගෙන එන්නේ නැහනේ. කවුරුත් ඕවා ඉගෙන ගන්නේ අත්දැකීමෙන් තමයි. දරුවෙක් හම්බුනාට පස්සේ. අම්මලත් එහෙමනේ. අම්මලත් ඕවා උප්පත්තියෙන් ඉගෙනගෙන ආවා. මං ගේවනේ මගේ ළමයෙක් නෙමෙයිනේ. හැබැයි ඔන්න ළමයාට කිරි දෙන්න දන්නේ නැතුව ඔන්න ළමයා එහෙම කහ වෙලා ළමයාට මොකක් හරි වුණද එක්කෝ. එදාට මම බලා ගන්නම් ඈ. ඔය ගෑනට වග කියන්න කියපන්. මට ඔය විකාර කතා වලින් වැඩක් නැහැ. මං කැමති නැහැ මේ වෙලාවේ මල්කිගේ හිත රිද්දනවට කවුරුත්. අම්මට පුළුවන් නම් ඒක නංගිලත් පැහැදිලි කරලා දෙන්න. මොකද දැන් දවස් දෙක තුනම මට ඇහුණ නංගිත් මොනවද කියනවා. එයාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේක මගේ පවුලේ ප්‍රශ්නයක් කියලා. එයා ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ කියන්නේ. නැත්නම් යා මගෙන් හොඳ වයින් අහගන්නවා. දරුවෙක් ඉපදුනා අම්මා කෙනෙක් ඉන්නේ බොහොම ප්‍රෙෂර් එකකින් ඈ. ඒක අම්මට මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහනේ. ඒ වගේ මිනිස්සුෙකුට ඕනේ ආදරේ. මානසික නිදහස. අපි එයාගේ වටේ ඉන්න කට්ටිය විදිහට එයාට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක තමයි එයාට මානසික නිදහස දෙන එක. එහෙම නැතු ඒ මිනිස්සුව කණ්ඩා හදන එක නෙවෙයි.